සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ තියෙන පීඩනයට වඩා වැඩි පීඩනයක් තියෙන අවස්ථාවක්. ඒතකොට දැනගන්න ඕනේ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ උදර පීඩනය කීයද කියලා. බලන්න කොච්චරද මේ? ඔය 120 දෙකක් තියෙනවානේ. මොකක්ද 120 කියන්නේ මොකක්ද 80 කියන්නේ දැන් සංකෝචනය වෙන විස්තරණය වෙන ඕගන් එකක් සංකෝචනය වීමේ ඇතිවන පීඩනය 120 කියලා විස්තරණය වීමේ ඇතිවන පීඩනය 80 කියලා ගන්න. මේ අනිත් පොඩි පීඩනය කියන්නේ පොඩි යනකොට 140 අනුමත හෝ ඊට වඩා වැඩි නම් උදර පීඩනය. හાર્ට් එකට ප්‍රශ්නයක් වෙනවා 120 සුවයි නෝමල් 140 වෙනවා යතුරු කියලා ඒ අතරාය කවුද? ඒකට එන ඒක ටයිම් එකකින් පුළුවන් දවසකට මේ ගොඩානේ 180 වඩා ඒගොල්ලෝ වෙනවා. ඒගොල්ලන්ට කල්පස්සේ මෙතන ඉතර පීඩනය කියන්න පුළුවන් නැහැ. ගෑණි 140 අනුකට අඩු. මේගොල්ලෝ ප්‍රී හයිපර්ටෙන්සිව් නැත්නම් මේකේ අදිරගල පීඩන අවස්ථාව කියලා හිතනවා. කියන්නේ මේගොල්ලෝ අවදාන. කවදා හරි දවසක ඒගොල්ලෝ අදිරගල පීඩන තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ස්ට්‍රෝක් කියන මේ වැදගත් වෙන්නේ මේක වළක්වා ගන්න එක. වළක්වා ගන්න නම් අපි දැනගන්න ඕනේ මේක ඇති කරන හේතු මොනවද? ප්‍රෙෂර් කියන්නේ හැමෝම ප්‍රෙෂර් කියන හේතු ඉන්නේ හේතුව බලගන්න. මේ ඇට්‍රොස්කෝප් එකක් ලුණු වැඩිපුර ගන්න. මේකට ගොඩක් හේතු බලපාන දේවල් තියෙනවා. ඒවල් තියෙනවා. ස්ට්‍රෙස් එක නිසා. මේවල් තමයි ජීන් පානය නිසා, ස්ථූලභාවය නිසා, අධික සහිත ආහාර ගැනීම. මේ හේතු ගොඩක් වැඩි උදර පීඩනයට බලපාන. මේක කියන්නේ උදර පීඩනය වැඩි වුණාම ඒකේ මොනවද වෙන්නේ? ෆීමේල්ස්ලගේ උදර වාහිනිකේ වටවගේ එන කඩවැල් ගමන් කරනවා. එතකොට පීඩනය වැඩි වුණොත් වෙන ප්‍රෙෂර් එක වැඩි වුණොත් ඔය මොනවද වෙන්නේ? ඊස්ට්‍රජන් අඩු වෙනවා. එතකොට මොනවද වෙන්නේ? ඒගොල්ලන්ටම සේෆ් විතර මොලේ එහෙම උදර වාහිනියක් ඔයගොල්ලන්ගේ ඔයාලා දන්නවද මොකද්ද කියන්නේ? ඒකුත් තියෙනවා මේවා. අංශභාගය කියලා කියන්නේ අපිට ආඝාතය කියන්නේ පැරලයිස් සිනෝ කියලා පාවිච්චි කරන එක. අනිත් එක බ්ලඩ් ප්‍රෙෂර් වැඩි කියන එක ඩයබටිස් කොලෙස්ටරෝල් ඒක මොකද වෙන්නේ අපිට බලකලා කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? වකුගඩුවකට උදර සැපයුමක් තියෙනවනේ. එහෙම කුකුරලා ගියොත් කොලෙස්ටරෝල් කාරණාගේ වීම yellow color patches කර මෙන්න මේකෙන් බලන්න කරන්නේ මේ ඒ වස්තුවේ පිටිය ගණකම් වෙලා. උඩරේ පොඩි පිටිය ගණකම් වෙලා. මේක වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි අදිරිදුර පීඩනයේ තියෙන අවස්ථාවක. අදිරිදුර පීඩනයේ තියෙනකොට මේ වාහිනිය වල පීඩනය වැඩි සාමාන්‍ය උදේට වඩා. එතකොට හાર્ට් එකට වැඩි බලයක් යොදා ගන්න වෙනවා. ඒ පීඩනයේ මැඩ පවත්වාගෙන එයාට මේ පීඩනයේ මැඩ පවත්වාගෙන බ්ලඩ් පම්ප් කරන්න එයාට වැඩි බලයක් යොදන්න වෙනවා. සාමාන්‍ය කණිමක් සහිත ව්‍යක්තියකින් ඒ බලය යොදා ගන්න බැහැ. ඒකට අනුවර්තනයක් විදිහට මෙයා හෘදකේශය විශාල කරගන්න. විශාල කරගෙන එයාට අවශ්‍ය බලය යොදන්න. ඒක තමයි මේ ආකාරයට දැක්වෙන්නේ. ඒක තමයි මේ කාට ප්‍රශ්න තියනවා දාන හරියට